ආරංචියක් තියෙනවා. කියන්න බලන්න. ඒක පුංචි රහසක් තියෙනවා. ඩාලි අලුත් ඇඳුමක් අරගෙන වගේ නේද? හොඳයිද? ෂා ලස්සනයි නේ. මං හිතන්නේ බිස්නස් එක නැගලම යනවා වගේ. එන්න පැයිද? ලස්සනයි. ලස්සනයි නේ. කොහමද ඔයගේ ප්‍රයිස්? මට දෙන්න පුළුවන් වුණේ 950කට. 950යි. ඇත්තෙන්ම ලාභයි. බලන්න. කට්ලෝන් මැටීරියල් එක. හදනවා. කට්ලෝන්. ඔව්. කට්ලෝන්. හදන මැටීරියල් එක කට්ලෝන්. ඩිසයින් එක කට්ලෝන්. කියන්න බලන්න තව විස්තර ටිකක් ඔය. කලර්ස් එහෙම කොහොමද තව? මේකේ කලර්ස් තියෙනවා. නම් පාට. සකුරා මල් පිටිලා. සකුරා මල් පිටි. සකුරාම. බලන්න සකුරාම. හරි. ඒකට තව පාට. කහ පාට තියෙන. ලා කහ පාට නේ. හරි. එතකොට මේකේ තැඹිලි පාටක් තියෙනවා. තැඹිලි පාටක් තියෙනවා. හරි කමන්න. ගුරු පාට නෙමෙයි. හරි. එතකොට අපි අපේ කස්ටමර්ස්ලාට කියමු ඕන කලර් එක තෝරලා අපිට කියන්න කියලා. සයිස් තියෙන්නේ අර යාළුවනේ මීඩියම් සහ ලාර්ජ් විතරයි. මීඩියම් ලාර්ජ් විතරයි දෙන්නේ නේ. ලාර්ජ් සයිස් එක. එතකොට අපිට කොහොමද මේක කෙනෙක් ඕඩර් කරනවා නම් කොහොමද කරන්න ඕනේ? අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා 076යි 9993යි 643 නම්බරයට මැසේජ් එකක් දාලා ඕඩර් එක දාන්න පුළුවන්. අපිට ඩෙලිවරි කරන්න පුළුවන් කෑෂ් ඔන් ඩෙලිවරි තියෙනවා. ඊළඟට මේ බෑන්ක් ඩිපොසිට් කරන්න පුළුවන්. හරි. එතකොට දැන් නම්බර් එක පාඩම් නේද? ඒක යූස් කරනකොට පාඩම් වෙන්නේ නේද? අනිවාර්යෙන්. හරි. එහෙනම් අපි දැන් ඕඩර්ස් එනවනේ අපිට මේ ක්‍රිස්මස් එක නිසා. මේ ක්‍රිස්මස් ක්ලාස් වලට ක්‍රිස්මස් ට්‍රී වලට ඕඩර් ලැබෙනවා. ඊට පස්සේ ෆ්ලවර් පොට් එකට අර අපේ රතුමලීද? රතුමලී. ඒකේ ලුම තියෙනවා අපිට මේ අපේ යාළුවන්ගේ අපේ ෆලෝ කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. ලයික් කමෙන්ට් දාපු අයට ස්තුතියි. අපිට ඕඩර් බාර දීපු අයට ගොඩක් ස්තුතියි. මෙදාසල ලයි ඒ අයට ඕඩර් ආවම තමයි අපි ලේස්ති වෙන්නේ. හරි. එතකොට ඔයාගේ මට ආරංචි තව අලුත් ගොඩක් ප්‍රොඩක්ට් එනවා කියලා නේද? ඔව්. ඉස්සරහට තියෙන ප්‍රොඩක්ට් එකක් ඉල්ලාන්න තියෙනවාගෙන ඉන්නවා. අපි බලමු නේද? හරි. එහෙනම් අපි කියමු අපේ අපිව ෆලෝ කරන අයට ෆලෝ කරන්නේ නැති අයට අපිත් එක්ක දිගටම රැඳී සිටින්න. ෆලෝ කරන්නේ නැති අය ඉන්නම් අපිව ෆලෝ කරන්න. ෆලෝ කරලා අපේ මේ වීනු ක්‍රියේෂන් අපේ පේජ් එකත් එක්ක දිගින් දිගටම එකතු වෙන්න. ඔයගොල්ලන්ට මේ වගේ ලස්සන ඇඳුම් වගේම ආරංචියක් තියෙනවා. කියන්න බලන්න. හිතාගෙන ඉන්නවා අපේ පේජ් එකේ නේම් එක පොඩ්ඩක් වෙනස් කරන්න හිතාගෙන ඉන්න පොඩි චූටි වෙනසක් කරන්න හිතාගෙනත් ඉන්නවා යාළුවෝ. නේම් එකේ වෙනස නම කියන්න බෑ ඒක පුංචි රහසක් පිටින්. නම කියන්න බෑ අපි වෙනස් කරාම බලමු නේද? ඔව් අනිවාර්යයෙන්. එහෙනම් අපි ඉස්සරහට ඒක බලමු. පොඩි දෙයක් අහන්නද මම? ඔව්. මට කියන්නකෝ ඇයි වෙනස් කරන්න හේතුව? වෙනස් කරන්න හේතුව අපේ දැන් යාළුවෝ ඉන්නවා අපේ ෆලෝ කරන්න අපේ නම සර්ච් කරන් පස්සේ එයාලා කියන ඒ නමට වෙන නම් ගොඩක් එනවා. ඒ වගේ ඉතින් කියනවා. ඒක නිසා අපි දැන් ළඟදී පටන් ගත්ත වේගයක් වශයෙන් අපිට දැන් ඕඩර්ස් දෙන අයට පහසුවක් වශයෙන් අපි ඒ කියන්නේ වෙනත් අයට නැති විදිහේ නෑම එකක් යූස් කරන් තමයි ඉස්සරහින් ඉන්නේ ටිකක් ඔය වගේම ඒක සමාන්තර නමක් තමයි දාන්න ඉස්සරහින් ඉන්නේ. හරියට හරි. අන්න ඒක තමයි. ඔන්න බලන්න යාළුවනේ අපි කවදාවත් කාගේවත් දේවල් නමක්වත් අනුකරණය කරන්න අපි කැමති නැහැ. අපි කරන්නේ අපේ දෙයක්. ඒක නිසා අපි ඔයගොල්ලන්ට හැමෝටම කියන්නේ දිගින් දිගටම අපිත් එක්ක එකතු වෙලා අපේ මේ ප්‍රොඩක්ට් එක ඉස්සරහට ගෙනියන්න ඔයගොල්ලන්ගේ සහයෝගය අපි මේ අවස්ථාවේ බලාපොරොත්තු වෙනවා. අනිවාර්යෙන්ම ෆලෝ කරලා අනිවාර්යෙන්ම අපිත් එක්ක දිගින් දිගටම රැඳී සිටින්න.
අපේ දකින වීඩියෝ එක බලලා ඉවරලා ඔයගොල්ලන්ට මේක ගැන පොඩි සතුටක් තියෙනවා නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා අපි දිනමත් කරලා ෂෙයා කරලා ඉවරලා අපිට පොඩි උදව්වක් කරලා ඉවරලා අපේ මේ ප්‍රොඩක්ට් එක ඉස්සරහට ගෙනියන්න අපේ බිස්නස් එක ඉස්සරහට ගෙනියන්න ඔයගොල්ලන්ගෙන් උපරිම සහයෝගය ලැබෙයි කියලා අපි හිතනවා නේද? අපි හිතනවා. අන්න හරි. පොඩි මුක්කුවක් ගහලා මගේ වචන ටික ඔයා සම්පූර්ණ කරන්න. හරි. එහෙනම් නැවත හමු වෙනකන් ඔයගොල්ලන්ට හැමෝටම ජයෙන් ජයම වේවා සුබ දවසක්. බයි අදින්න.